අභ්‍යවකාශයේ තියෙන අභිරහස්ම වස්තුව මොකක්ද? ඒ තමයි කළු කුහරය. අපි අහලා තියෙන විදිහට මේක ආලෝකයටවත් ගැලවෙන්න බැරි තරම් බලවත් ගුරුත්වාකර්ෂණයක් තියෙන අඳුරු වලල්ලක්. හැබැයි කළු කුහරයක් කියන්නේ ඇත්තටම කුහරයක්ද? අද අපි බලමු කෙනෙක් කළු කුහරයකට වැටුනොත් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. විද්‍යාත්මකව බැලුවොත් කළු කුහරයක් නිර්මාණය වෙන්නේ අති විශාල තාරකාවක් මිය ගිහින් ඒක තමන්ගේම ගුරුත්වාකර්ෂණය නිසා බිඳ වැටුනහමයි. සරලව කිව්වොත් සූර්යයන් කිහිපයක ස්කන්ධය ඊටාම කුඩා ඉඩක හිර වුණාම තමයි මේ බලවත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය හැදෙන්නේ. මේ සීමාව අපි හඳුන්වන්නේ ඉවෙන්ට් හොරයිසන්. එහෙමත් නැත්නම් ආපසු හැරවිය නොහැකි සීමාව කියලා. ඔබ කළු කුහරයකට ඇතුළු වුණොත් ඔබේ ශරීරයට සිදුවන දේ ඇත්තටම බියකරුයි. විද්‍යාඥයන් මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ස්පැගටිෆිකේෂන් කියලා. ඒ කියන්නේ කළු කුහරයේ ගුරුත්වාකර්ෂණ බලය ඔබේ දෙපතුලට දැනෙන ප්‍රමාණය ඔබේ හිසට වඩා බෙහෙවින් වැඩි. ඒ නිසා ඔබේ ශරීරය නූඩල්ස් පටියක් වගේ ඇදිලා ගිහින් කැබලි වෙනවා. හැබැයි ඔබ වැටෙන්නේ සුපර්මැසිව් බ්ලැක් හෝල් එකකට නම් මේ බලපෑම සාපේක්ෂව අඩු නිසා ඔබට යම් කාලයක් ආරක්ෂිතව ඉන්න පුළුවන් වෙන්නත් පුළුවන්. කළු කුහරයක් ළඟදී කාලය සහ අවකාශය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පිටතින් බලන කෙනෙක්ට පේන්නේ ඔබ කාලයත් එක්ක ගල් වෙලා එතනම නතර වෙලා ඉන්නවා වගේ. ස්ටීවන් හෝකින් වැනි විද්‍යාඥයන් විශ්වාස කරන විදිහට මේ කළු කුහර සමහර විට වෙනත් විශ්වයකට හෝ වෙනත් කාලයකට යන දොරටුවක් වෙන්න පුළුවන්. ඒක හරියට විශ්වයේ තියෙන වෝම් හෝල් එකක් වගේ. කළු කුහර ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොකක්ද? ඒක අදටත් විද්‍යාවට ලොකු අභියෝගයක්. ඔයාට හිතෙන විදිහට කළු කුහර කියන්නේ හැමදේම අවසන් වෙන තැනක්ද? නැත්නම් අලුත් ගමනක ආරම්භයක්ද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් විද්‍යාත්මක තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙනතුරු ඔයාට සුබ දවසක්.